අයිබෝන් පුතේ මං කිව්වා වගේ ඔන්න මේ දවසකට එක පාඩමක් විනාඩි 5ක් යටතේ ඔන්න අද ඊගා පාඩම ගෙනාවා. වැඩි වෙලා ගන්න නැතුව අපි යම් පාඩමට. පාඩම තමයි 10 ශ්‍රේණිය 4 වන පාඩම කුසල් සිත් වැඩි දියුණු කරමු. හරි. පාඩමේ මාතෘකාවෙම තියෙනවා කුසල් සිත් කියලා. එතකොට මොනවද මේ කුසල් සිත් කියන්නේ? පුතේ පුද්ගලයෙක් ගත්තාම, මිනිස්සෙක් ගත්තාම ඔහු තුල භෞතිකව ශරීරයට අමතරව පේන්නේ නැති ඉතුරු කොටසක් තියෙනවා කියලා මම ඊයේ පාඩමේ කිව්වා. භෞතික ශරීරය අපි කිව්වා රූප කොටස කියලා. මේ පේන්නේ නැති මනසේ තියෙන කොටසට කිව්වා නාම කොටස කියලා. පේන්නේ නැහැනේ. ඒතකොට මේ නාම කොටසේ තමයි මේ සිත කියන එක තියෙන්නේ. එතකොට මෙන්න මේ සිත ගැන තමයි අද කතා කරන්න යන්නේ. නාම කොටසයි තියෙන අර වේදනා සංඥා සංඛාර කියන කොටස් වලට බෙදෙන සිත ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අපිට දැන් ඒ වර්ගයේ විශාල වපසරියක් අදාළ වෙන්නේ නැහැ. අපි මේකට මෙන්න මේ සිත කියන කොටස අරගෙන මේ ගැන කතා කරමු. එතකොට මිනිසාගේ සිත ගැන කතා කරනකොට ඔබටත් මටත් හැමෝටම මේ මහ පොළොව මත ජීවත් වෙන ඕනෑම මිනිසෙක් ගත්තාම ඔහු තුල හිතක් තියෙනවා. හරි. එතකොට මේ ඕනෑම පුද්ගලයෙක් තුල හිතක් තියෙනවා. මේ හැම සිතකම සිතුවිලි ගොඩ නැගෙනවා. සෑම සිතකම සිතුවිලි ගොඩ නැගෙනවා. මෙන්න මේ සිතුවිලි ආකාර දෙකකින් දකින්න පුළුවන්. එක සිතුවිලි ජාතියක් තමයි යහපත් සිතුවිලි. නේද? යහපත් සිතුවිලි. නිවැරදි සිතුවිලි. නිරෝගී සිතුවිලි. රෝගී නොවෙච්ච සිතුවිලි. එතකොට මේක විරුද්ධ පැත්තකුත් තියෙන්න ඕනේ. යහපත් සිතුවිලි වගේම අයහපත් සිතුවිලි මිනිස්සු තුල ගොඩනගෙන්න ඕනේ. ගොඩනගෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට මෙන්න මේ අයහපත් සිතුවිලි නිසා තමයි හැම වෙලේම පුද්ගලයෝ නැත්තම් මිනිස්සු අමාරුවේ වැටෙන්නේ. මෙන්න මේ අයහපත් සිතුවිලි මූලික කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඔය ගමුණෙක් ඇවිල්ලා විමසනවා මේ මට බුදුරජාණන් වහන්සේ පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේ තමයි මේ බුදුහාමුදුරුවෝ මේ සිත ගැන පොඩි විවරණයක් මේ බමුණට සපයන්නේ. එහිදී සඳහන් කරනවා මෙන්න මේ අයහපත් සිතුවිලි නිසා මෙන්න මේ යහපත් සිතුවිලි වැහිලා යනවා. අයහපත් සිතුවිලි නිසා යහපත් සිතුවිලි වැහිලා යනවා. මෙන්න මේ යහපත් සිතුවිලි වලට බාධා ඇති කරන සිත් නැත්නම් සිතුවිලි වලට සිත් කියන එක තමයි වඩා වැදගත් වචනේ. එතකොට මේ අකුසල් සිත් කියන්නේ මෙන්න මේ කුසල් සිත් වලට බාධා ඇති කරන සිතුවිලි. මේ තියෙන කුසල් සිත් වලට බාධා කරන සිතුවිලි වලට තමයි අකුසල් සිතුවිලි කියන්නේ. මෙන්න මෙහෙම අකුසල් සිතුවිලි කුසල් සිතුවිලි වලට බාධා කරන කුසල් සිතුවිලි වහලා දාන කුසල් සිතුවිලි හට ගන්න ඉඩ නොදෙන අකුසල් සිතුවිලි නැත්නම් අකුසල් සිතුවිලිට වඩා සිත් කියන වචනේ ගමු අපි. අකුසල් සිත් පහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරි? අයහපත් සිතුවිලි පහක් පිළිබඳව. එතකොට මේක මෙන්න මේ අයහපත් සිතුවිලි අයින් කරන්න ඕනේ. නේද? බාධා කරනවා මේවා. මේ බාධා කරනවා ඉවත් කරන්න ඕනේ. මෙන්න මේ බාධා කරනවා කියන අර්ථයට තමයි මේ නීවරණ කියන්නේ. මොනවටද බාධා කරන්නේ? කුසල් සිතුවිලි වලට. කුසල් සිතුවිලි වලට බාධා කරන සිතුවිලි වලට අපි කියනවා නීවරණයක් කියලා. එතකොට මේ නීවරණ බුදුහාමුදුරුවෝ කීයක් තියෙනවා කිව්වද? පහක් තියෙනවා කිව්වා. පහට අපි කියනවා පංච කියලා. එතකොට මේ නීවරණයක් කියන්නේ මොකද්ද? යහපත් කුසල් සිතුවිලි වලට බාධා කරන සිතුවිල්ල. අන්න එහෙම සිතුවිලි කීයක් තියෙනවා කිව්වද? පහක් තියෙනවා කිව්වා. පහක්. එතකොට පහක් තියෙනකොට අපි කියනවා පහට පංච කියලා. මෙන්න මේවට කියනවා පංච නීවරණ කියලා. පහයි තියෙන්නේ ඒ හින්දා පංච නීවරණ. මොනවද මේ පංච නීවරණ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පළවෙනි එක කාමච්ඡන්දය. මොකද්ද? කාමච්ඡන්දය.
කාමච්ඡන්දය කියන එකේ තේරුම තමයි පුතේ මෙන්න මේ පස්කම් සැප විඳීමට ඇති ආශාව. පස්කම් සැප විඳීමට ඇති ආශාව කැමැත්ත. පස්කම් සැප විඳින්නේ මොනවෙන්ද? ඉන්ද්‍රියයන් පහකින්. අපි හැමෝටම ඉන්ද්‍රියයන් පහ තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය. නේ? සමෙන් වෙනු ශරීරය. මෙන්න මේ ඉන්ද්‍රියයන් පහ නේ? ඇස, කන, නාසය, දිව, සම කියන ඉන්ද්‍රියයන් පහෙන් තමයි අපිට මෙන්න මේ සිතට විවිධ සිතුවිලි අරගෙන එන්නේ. එතකොට මෙන්න මේ පස්කම් සැප මේ ඉන්ද්‍රියයන් පහ කවුරු හරි පිනවන්න වඩා කැමති වෙනවා නම් අන්න යාට කියනවා පස්කම් සැපට ගිජු වෙච්ච පුද්ගලයෙක් කියලා. පස්කම් සැපට ලොල් වෙච්ච පුද්ගලයෙක් කියලා. එතකොට මෙන්න මේ පස්කම් සැපට ඇති කැමැත්ත නිසා මෙන්න මේ අයහපත් සිතුවිලි අප තුල ගොඩ නැගෙනවා. හරි පස්කම් සැපට ඇති කැමැත්ත හින්දා මේ යහපත් සිතුවිලි වලට බාධා ඇති වෙනවා. ඊගාව එක තමයි ව්‍යාපාද. මොකද ව්‍යාපාදය කියන්නේ? ව්‍යාපාදය කියන්නේ හිතේ උපදින දැඩි තරහව. මෙන්න මේ දැඩි තරහව කුසල් සිත් වලට බාධාවක්. යහපත් සිතුවිලි ගොඩ නැගෙන්න බාධාවක්. ඊගාව එක මොකද්ද? තීන මිද්දය. මොකක්ද තීන මිද්දය කියන්නේ? සිතෙහි ඇති, කයෙහි ඇති අලසකම, කම්මැලිකම මෙන්න මේ යහපත් සිතුවිලි වලට බාධාවක්. උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ සිතෙහි තියෙන නොසන්සුන්කම. හිත නිසලම නොසන්සුන්. කැළඹිලා. නේද? සමහර අවස්ථාවල අපේ සිතුවිලි එහෙමයි. නේද? සිත නොසන්සුන් වෙලා. හරි තීරණ ගන්න බෑ එතකොට. අන්න නොසන්සුන් සිතට කියනවා උද්ධච්ච කුක්කුචයි කියලා. විචිකිච්ඡා සැකය. සැකයත් පුතේ අයහපත් සිතුවිල්ල. නේ? සැකය තුලින් යහපත් සිතුවිලි ගොඩ නැගෙන්නේ නැහැ. මෙන්න මේ නිතරම සිතෙහි ඇතිවන සැකය නිසා මෙන්න මේ කුසල් සිත් වලට බාධාවල් ඇති වෙනවා. එතකොට අයහපත් මෙන්න මේ සිත් කීයක් හොයාගත්තද? අපි 5ක් හොයාගත්තා. කවුද කිව්වේ? බුදුහාමුදුරුවෝ. අපි නෙමෙයි හොයාගත්තේ. බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරා. මොනවද? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච, විචිකිච්ඡා. අපි දැන් තේරුමක් දන්නවා. කාමච්ඡන්ද කියන්නේ කම්සප විදීමට ඇති කැමැත්ත. ව්‍යාපාදය කියන්නේ සිතෙහි ඇතිවන තරහව. තීන මිද්දය කියන්නේ සිතෙහි කයෙහි අලස බව. උද්ධච්ච කුක්කුච කියන්නේ සිතෙහි නොසන්සුන්කම. විචිකිච්ඡාව කියන්නේ සැකය. ඊට පස්සේ මෙන්න මේවා බුදුහාමුදුරුවෝ ජලය භාජනයක් අරගෙන පිරිසිදු ජල භාජනයක් අරගෙන පිරිසිදු ජලය නේ පිරිසිදු ජල බඳුනකට තමා සිත උපමා කරේ. පිරිසිදු ජල බඳුනකට. පිරිසිදු ජල බඳුනක පුතේ උඩ ඉඳන් පහළට පේනවා. අපිට උඩින් බැලුවොත් බඳුනේහි පතුල දකින්නට පුළුවන්. හැබැයි මෙන්න මේ පිරිසිදු ජල බඳුනක් වගේ වෙච්ච හිත අපිරිසිදු කරන්නේ මෙන්න මේ අයහපත් සිතුවිලි පහ. මෙන්න මේ අයහපත් සිතුවිලි ඇති වුනහම සිතේ විනවිද දකින්න බෑ. හරි? සිතේ පතුල දක්වා අපිට දකින්නට බෑ. නේද? එතකොට හරියට මේ ජල බඳුනේ පතුල දකින්න බාධා ඇති කරන දේවල් වගේ තමයි මෙන්න මේ යහපත් සිතක යහපත් සිතුවිලි ගොඩ නැගෙන්න මෙන්න මේ අකුසල් සිතුවිලි බාධා කරන්නේ. එතකොට මෙන්න මේ ජල බඳුනට විවිධ ද්‍රව්‍ය එක්ුණාම තමයි මෙහෙම වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ උපමාවක් අරගෙන මේක අපිට පැහැදිලි කරලා දුන්නා. මොකද්ද? කාමච්ඡන්දය නිකන් ජල බඳුනට වර්ණ මිශ්‍ර වුණා වාගේ වර්ණ මුසු විච්ච ජලයක් වගේ. වර්ණ මුසු වුණාම අපේ අර ජල බඳුනේ අපිට විනිවිද පතුල දකින්නට බෑ. තරහම කියන නිකන් රත් වෙලා නටන ජලය වගේ. ජලය රත් වෙලා නටනකොට අපිට මේකේ විනිවිද පේන්නේ නැහැ. පාසි බැඳුණු ජලය වගේ තමයි තීන මිද්දේ. ජලයේ උඩ පාසි තියෙනකොට අපිට අභ්‍යන්තරය දකින්නට බෑ. නොසන්සුන්කම නිකන් කැළඹිච්ච ජලය වගේ.
ජලය කැළඹිච්ච වෙලාවට අපිට මෙන්න මේ ජල බඳුනේ අභ්‍යන්තරය දකින්නට හම්බෙන්නේ නැහැ. බොර විච්ච ජලය වගේ තමයි විචිකිච්ඡාව, සැකය. එතකොට මෙන්න මේ බොර විච්ච ජලයක අපිට ජල බඳුනේහි අර පතුලෙහි ස්වභාවය දකින්නට හම්බෙන්නේ නැහැ. විනිවිද දකින්න බෑ. ඒතර සිතත් මේ වගේ නිකන් හරියට පිරිසිදු ජල බඳුනක් වගේ. මෙන්න මේ පිරිසිදු ජල බඳුන අර පෙනීම මේ දැකීම අවහිර කරන්නේ, බාධා කරන්නේ, පිරිසිදු ජල බඳුනෙහි විනිවිද දැකීම බාධාවට පත් කරන්නේ මෙන්න මේ විවිධ ද්‍රව්‍ය වගේ මේ අපේ සිතෙහි යහපත් සිතුවිලි වලට බාධා කරන කට්ටියට තමයි කිව්වේ මෙන්න මේ අකුසල් සිත් කියලා. හරි? උදාහරණයක් ජල බඳුනකට තමයි මේක උපමාවක් විදිහට දැක්වේ. අපේ සිතත් නිකන් පිරිසිදු ජල බඳුනක් වගේ. අපේ සිතේ යහපත් සිතුවිලි ගොඩනගෙන්න දෙන්නේ නැත්තේ කවුද? බාධා කරන්නේ මෙන්න මේ සිතුවිලි පහ. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච, විචිකිච්ඡා. කාමච්ඡන්දය කිව්වේ කම්සප විඳීමට ඇති ආසාව. ව්‍යාපාදය කිව්වේ තරහව. තීන මිද්දය කිව්වේ කයෙහි සිතෙහි අලස බව. උද්ධච්ච කුක්කුච කිව්වේ සිතෙහි නොසන්සුන්කම. විචිකිච්ඡාව කිව්වේ සැකය. මෙන්න මේවා ජල බඳුනක් අරගෙන බුදුහාමුදුරුවෝ උපමා කරා. සැකය නිකන් බොර විච්ච ජලය වගේ. නොසන්සුන්කම නිකන් කැළඹිච්ච ජලය වගේ. අලසකම නිකන් පාසි බෙදුණු ජලය වගේ. තරහව නිකන් රත් විච්ච බුබුලු දාලා නටන ජලය වගේ. කම්සප විඳීමට ඇති කැමැත්ත නිකන් වර්ණමුසු ජලය වගේ. මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ සිතෙහි නරක සිතුවිලි ඇතිවීම අපිට පෙන්වලා දුන්නේ. එතකොට අපි වැඩි දියුණු කරන්න ඕනේ මෙන්න මේ නරක සිතුවිලි නෙවෙයි මෙන්න මේ කුසල් සිතුවිලි. කුසල් සිතුවිලි වැඩි දියුණු කරන්න නම් අපිට අභ්‍යාස කරන්න වෙනවා. කයට කරන අභ්‍යාස, කායික අභ්‍යාස, සිතට කරන අභ්‍යාස මොකද පුතේ? සිත උදෙසා කරන අභ්‍යාස වලට කියනවා අපි භාවනාව කියලා. භාවනාව. නේද? සිත සංසුන් කරන්න සමත භාවනාවත් සිතේ උපදින සියලුම කෙලෙස් මුලින්ම පුටා දාන්න විදර්ශනා භාවනාවත් අපි කරන්නට ඕනේ. මේ සිතුවිලි සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන්. සිතුවිලි යටපත් කරන්නත් පුළුවන්. ඒකට තමයි අපි පාවිච්චි කරන්න වෙන්නේ භාවනාව. හරි. ඊගොල්ලෝ දවස් අපි භාවනාව ගැන කතා කරමු. එතකන් වලට තෙරුවන් සරණයි.